සාධාරණ ගමනක් වෙනුවෙන් හෙළකෝ රියදුරු බලකාය සමග එක් වූ ඔබව අපි සාදරයෙන් පිළිගන්නවා. හෙළකෝ කියන්නේ මේ වෙනකොට ලංකාවේ වැඩිම දෙනෙක් භාවිතා කරන ඇප් එක වෙන අපි කවුරුත් දන්නා හෙළකුරු සුපර් ඇප් එකකින් හඳුන්වා දෙන අලුත්ම ටැක්සි සේවාවක්. හෙළකෝ ටැක්සි සේවාව මහජනතාවට සැපයෙන්නේ හෙළකුරු සුපර් ඇප් එක හරහාම නිසා මේ වෙනකොට ඒ භාවිතා කරන ලක්ෂ 44කට වැඩි ශ්‍රී ලාංකිකයන් පිරිසකට ක්ෂණිකවම ඒ භාවිතා කිරීමේ හැකියාව හිමි වෙනවා. අනිකුත් ටැක්සි ඇප් නිසා රියදුරු ඔබ දැනට මුහුණ දෙන බොහෝ ගැටලු වලට විසඳුම් සහිතව වෙනස්ම ආකාරයේ ටැක්සි ඇප් සේවාවක් ලෙස හෙළකෝ හඳුන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඩිජිටල් තාක්ෂණ සමාගමක් වන හෙළකුරු සමාගම විසින්. රියදුරු ඔබට හෙළගෝ විතින් ලැබෙන පැසෙන්ජර් හය සඳහා හෙළගෝ අය කරන ඇප් ගාස්තුව 7% පමණයි. අනෙකුත් ටැක්සි ඇප් මෙන් මීට අමතරව වෙනත් කිසිදු සැඟවුණු ගාස්තුවක් හෙළගෝ විසින් අය කරන්නේ නැහැ. හෙළගෝ දැනට පවතින ටැක්සි ඇප් වලට වඩා ප්‍රධාන වශයෙන් වෙනස් වෙන්නේ ඔබට ලැබෙන හයවල මිල තීරණය කරන ආකාරය අනුවයි. දැනට පවතින ටැක්සි ඇප් වල හය මිල සම්පූර්ණයෙන්ම තීරණය කරන්නේ එම ටැක්සි ඇප් මගින් වුවත් හෙළකෝ වල මිල තීරණය කිරීමේ හැකියාව රියදුරු ඔබටම හිමි වෙනවා. ඒ නිසා 6කින් 6කට ඒ තැනට වෙලාවට සරිලන සාධාරණ මිලක් අය කිරීමට ඔබට හැකියාව ලැබෙනවා. හෙළකෝ වෙතින් ඔබට 6ක් ලැබෙන විට ඒ 6 සඳහා සාමාන්‍ය මිලක් අනිකුත් ඇප් වල මෙන්ම හෙළකෝ වෙතින් මේ විදිහට ඔබට යෝජනා කරනවා. නමුත් හෙළකෝ වල විශේෂත්වය වෙන්නේ එලෙස යෝජනා කරන මිල යම් පරාසයක් ඇතුළත ඔබට අඩු හෝ වැඩි කළ හැකිවීමයි. මෙලෙස ඔබ අඩු හෝ වැඩි කර තීරණය කරන මිල හෙළගෝ විසින් ඔබේ මගියාට දැනුම් දෙනවා. එකම 6ක සඳහා රියදුරන් කීප දෙනෙකුට මිල දැනුම් දීමට අවස්ථාව ලැබෙන නිසා අවසානයේ 6ක ලැබෙන්නේ ඒ අතුරින් මගියා විසින් තෝරගන්නා රියදුරාටයි. එම නිසා හෙළකෝ යෝජනා කරන මිල අඩු හෝ වැඩි කිරීමේදී සාධාරණ ලෙස එය සිදු කිරීමට වග බලාගත යුතුයි. පහත ආකාරයේ අවස්ථාවලදී හෙළකෝ යෝජනා කරන මිලට වඩා වැඩි මිලක් තීරණය කිරීම සාධාරණයි. ඔබට පිකප් දුර වැඩි නම්, යන මාර්ගයේ ට්‍රැෆික් වැඩි නම්, කාර්යබහුල වේලාවක නම්, මාර්ගයේ දුෂ්කර හෝ කඳු සහිත නම්, අයහපත් කාලගුණයක් පවතී නම් මෙවැනි අවස්ථාවලදී ඔබට 6ක සඳහා වැයවන ඉන්ධන ප්‍රමාණය හෝ ඔබ 6ක සඳහා දැරිය යුතු මහන්සිය වැඩි නිසා ඒ සඳහා යම් මිලක් තීරණය කිරීම සාධාරණයි. පහත ආකාරයේ අවස්ථාවලදී හෙළකෝ යෝජනා කරන මිලට වඩා අඩු මිලක් තීරණය කිරීම සාධාරණයි. ඔබට පිකප් දුර ඉතා අඩු නම්, කාර්යබහුල නොවන වේලාවක නම්, ඔබ නැවත නිවෙස් බලා යන අතරතුර නම්, අවට රියදුරන් බහුලව සිටින ඔබට අඩු ඉන්ධන ප්‍රමාණයකින් හෝ අඩු මහන්සියකින් 6ක යෑමට හැකි සෑම අවස්ථාවකම ඒ සඳහා අඩු මිලක් තීරණය කිරීමෙන් ඔබට වැඩි 6 ප්‍රමාණයක් ලබාගත හැකියි. එකම 6රකට රියදුරන් කිහිප දෙනෙකුට මිල දැනුම් දීමට අවස්ථාව ලැබෙන නිසා ඔබ අසාධාරණ මිලක් තීරණය කළොත් මගියා විසින් ඔබට වඩා සාධාරණ මිලක් තීරණය කළ රියදුරෙකු තෝරා ගනියි. ඒ නිසා ඔබට හයර් අහිමිවීම වළක්වා ගැනීමට නම් ඔබ සෑම විටම සාධාරණ මිලක් තීරණය කළ යුතුයි. හෙළගෝ වෙතින් වැඩිපුර හයර් ලබා ගැනීම සඳහා ඔබ පහත කරුණු දෙක ගැන නිරතුරු සැලකිලිමත් විය යුතුයි. හයර් සඳහා සෑම විටම සාධාරණ මිලක් තීරණය කරන්න. ඔබ සමග යන මගීන්ට ගුණාත්මක ප්‍රවාහන සේවාවක් සපයන්න. එදිනෙදා ඔබ හය යාමේදී ගුණාත්මකව ඔබේ මගින්ගේ හිත දිනා ගැනීම සඳහා පහත උපදෙස් පිළිපදින්න. ආකර්ෂණීය ලෙස අඳින්න පළඳින්න. කොට කලිසම් සහ අත්නැති කමිස ඇඳීමෙන් වළකින්න. මගින්ට ප්‍රසන්න ලෙස පිරිසිදු ඇඳුමකින් සැරසෙන්න. ආචාරශීලීව ඔබේ මගින් පිළිගන්න. දුරකථනයෙන් අමතන විට ආයුබෝවන් සර් මිස් ලෙස අමතන්න. රථයට ගොඩවන විට සුහද සිනහවකින් ඔවුන් පිළිගන්න. පිරිසිදු ලෙස ඔබේ වාහනය තබා ගන්න. හැකි සෑම විටම වාහනය පිරිසිදු කරන්න. මගීන්ට සුව පහසු ලෙස යා හැකි පරිදි වාහනය නඩත්තු කරන්න. විනයගරුක ලෙස රිය පදවන්න. අනතුරුදායක ලෙස අධික වේගයෙන් රිය පදවීමෙන් වළකින්න. මාර්ග නීති පිළිපදමින් නීතිගරුකව රිය පදවන්න. මිත්‍රශීලී ලෙස අදහස් හුවමාරු කරගන්න.
අනවශ්‍ය ලෙස දීර්ඝ කතාබහකට යාමෙන් වළකින්න. ඔවුන්ගේ අවශ්‍යතා ගැන නිරතුරු සංවේදීව කටයුතු කරන්න. ඔබ යන සෑම 6 එකකින්ම පසු ඔබ ලබා දුන් සේවාවේ ගුණාත්මකභාවය ඇගීමට හෙළකෝ වෙතින් ඔබේ මගින්ට අවස්ථාව ලබා දෙනවා. එලෙස ඔවුන් ලබා දෙන ඇගීම් අනාගතයේ හයර යාම සඳහා ඔබව තෝරාගන්න මගින්ටත් හෙළකෝ මගින් පෙන්වනවා. එවිට මගින් හයර් සඳහා ඔබ තෝරා ගැනීමේදී ඔබේ මිලට අමතරව ඔබේ සේවාවේ ගුණාත්මකභාවයත් ඔවුන් විසින් මැන බැලෙන නිසා ඉහළ ඇගීම් ඇති රියදුරන්ට වැඩියෙන් හයර් ලැබෙනවා. එම නිසා හැකි උපරිමයෙන් ඔබේ මගින්ට සැලකීමට වග බලා ගන්න. ඔබේ මගින් සතුටින් නම් ඔබටත් වැඩියෙන් හයර් ලැබේ. අනෙක් ටැක්සි ඇප්වල මෙන් නොව හෙළකෝ වෙතින් ඔබ උපයන ඉපැයීම් සෑම 6 එකක්ම අවසන් කළ සැනින් එවෙලම ඔබේ බැංකු ගිණුමට ලැබෙනවා. එනිසා කාඩ් හයර් වලින් ඔබට ලැබෙන ඉපැයීම් බැංකු ගිණුමට ලබා ගැනීමට තවදුරටත් පෙරමින් කරදර විය යුතු නැහැ. ඒ වගේම හයර් එක කෑෂ්ද කාඩ්ද යන්න ගැන ඔබ තවදුරටත් වද විය යුත්තේත් නැහැ. හෙළකෝ වල টොප් අප් කරදරයක් නම් ඇත්තෙම නැහැ. හෙළකෝ වෙතින් ඔබට ලැබෙන කෑෂ් හයර් වලට අදාළ ඇප් ගාස්තුව ඔබට ඊළඟට ලැබෙන කෑෂ් නොවන හයර් එකේ ඉපැයීම ඔබේ බැංකු ගිණුමට බැරවෙන අවස්ථාවේදී එයින් අඩු වෙනවා. ඒ නිසා අනෙක් ටැක්සි ඇප් වල මෙන් හෙළකෝ වලදී වරින් වර টොප් අප් කරන්න අවශ්‍ය නැහැ. මෙයත් හෙළකෝ වල විශේෂත්වයක්. ඔබේ මගියා හයර් එක බුක් කරන අවස්ථාවේ ලබා දුන් ඩ්‍රොප් ලොකේෂන් එකටම ගියොත් මගියාගෙන් හයර් ගාස්තුව ලෙස අය වෙන්නේ ඔබ තීරණය කළ ගණනමයි. නමුත් මගියා ප්‍රායෝගික අවශ්‍යතා නිසා ඊට වැඩි දුරක් හෝ අඩු දුරක් සැබෑ ලෙස ගමන් කළොත් අවසන් මිල තීරණය වෙන්නේ ඔබ තීරණය කළ කිලෝමීටරයට මිල යටතේ මගියා සැබෑ ලෙස ගමන් කළ සත්‍ය දුර අනුවයි. ඔබ හයර් එකක් යන විට ඔබ සැබෑ ලෙස ගමන් කරන සත්‍ය දුර සහ ඊට අදාළ හයර් ගාස්තුව සජීවීව අප්ඩේට් වෙන සජීවී ගාස්තු මීටරයක්ද හෙළකෝ ඩ්‍රයිවර් ඇප් එකෙන් ඔබට ලැබෙනවා. ඒ නිසා ඔබ කොයි මොහොතේ හයර් එක අවසන් කළත් ඔබට අවසානයේ ලැබෙන හයර් ගාස්තුව ඔබට ගමන පුරාම සජීවීව දැක බලා ගන්න පුළුවන්. එළඹෙන නොවැම්බර් මාසයේදී හෙළකෝ ටැක්සි සේවාව හෙළකුරු සුපර් ඇප් එක හරහා මහජනතාවට විවෘත වීමට නියමිතයි. එය මහජනතාවට විවෘත වූ විගස රියදුරු ඔබට හෙළකෝ ඩ්‍රයිවර් ඇප් එක ඔස්සේ හයර් ලැබෙන්න පටන් ගනී. හෙළකෝ ටැක්සි සේවාව එක් ප්‍රදේශවල මහජනතාවට විවෘත වන නිශ්චිත දිනයන් අප ඉදිරියේදී හෙළකෝ ඩ්‍රයිවර් ඇප් එක ඔස්සේම රියදුරු ඔබට දැනුම් දෙනවා. එවිට ඔබේ ප්‍රදේශයට අදාළ දිනය දැනුම් දුන් පසු එදින සිට හෙළකෝ ඩ්‍රයිවර් ඇප් එකෙන් ඔන්ලයින් ඉන්න වග බලා ගන්න. ඩ්‍රයිවර් ඇප් එක භාවිතයට යම් සහයක් අවශ්‍ය නම් 0115111222 ඔස්සේ ඕනෑම වෙලාවක හෙළකෝ රියදුරු සහය අමතන්න. කිසිසේත්ම නැහැ. හෙළකෝ ඩ්‍රයිවර් ඇප් එක ඔබට වෙනත් ටැක්සි ඇප් සමග එක විට භාවිතා කරන්න පුළුවන්. ඔබ වෙනත් ටැක්සි ඇප් එකක් භාවිතා කරමින් සිටියත් හෙළකෝ විතින් ලැබෙන හයර් ඔබේ තිරේ දැක ගන්න ලැබේ. නමුත් ඔබ වෙනත් ටැක්සි ඇප් ඔස්සේ ලැබුණු හයර් යමින් සිටියේදී හෙළකෝ විතින් ලැබෙන හයර්ද බාරගත්තොත් මගින් අපහසුතාවයට පත්විය හැකි නිසා එලෙස හයර් බාර නොගැනීමට පමණක් වග බලා ගන්න. ඉතින් මේ විදියට තමයි ලංකාවේ ටැක්සි ඇප් ක්ෂේත්‍රය අපි සැමට සාධාරණව වෙනස් කරන්න බලාපොරොත්තු වෙන්නේ.